CG125 කෑල්ල ටික මෙන්න මෙතන සූදානම් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ කෑල්ලෙන් කෑල්ල ඇසෙම්බල් කරන් යන්න. අපි එහෙනම් වැඩේ පටන් ගමුද? සුබුරුදු පරිදි අපි එහෙනම් ස්විම් ආම් එකෙන් වැඩේ පටන් ගමු. මුලින්ම ස්විම් ආම් එක දාලා ඊට පස්සේ ඒකේ ඇක්සල් එක හොඳට ග්‍රීස් කරගන්න ඕනේ. ඊට පස්සේ ස්විම් ආම් එකට එන්නේ මේ ටේපර් නට් එකක්. මේ ටේපර් නට් එකම අනිවාර්යෙන් දාගන්න මේකට. ස්විම් ආම් එක සෙට් කරගත්තා පස්සේ අපිට ෂොක් දෙක සෙට් කරගමු. ෂොක් දෙක සෙට් කරනකොට ෂොක් සෙට් වෙන ස්ටඩ් දෙකට අනිවාර්යෙන් ග්‍රීස් ටිකක් ගා ගන්න. ඒ වගේම තමයි මේ CG125 එකේ වම් පැත්තේ ෂොක් ඇබ්සෝබර් එක. මෙන්න මේ හැන්ඩල් එක අනිවාර්යෙන් ඒකට දාන්න ඕනේ. මොකද මේ හැන්ඩල් එක ෂොක් එකේ ස්පේස් එකක් විදිහට තමයි තියෙන්නේ. හැන්ඩල් එක නැති වුණොත් එහෙම ෂොක් එක ඇදේට තමයි හිටින්නේ. ඒ වගේම ගොඩක් අය මේකට මේ ඔරිජිනල් නට් එක කරනකොට නෝමල් නට් දානවා. ඊට පස්සේ පොට යනවා. පොට ගියාට පස්සේ පට්ටල් දාලා තමයි හදන්න වෙන්නේ. ඉතින් මේක ඔරිජිනල් නට්ම යූස් කරන්න කියලා මම කියන්නේ. අපි ඊළඟට ටී කොලම් එක සෙට් කරගමු එහෙනම්. මේකේ අපි බෝල්ට් එක විතරයි මාරු කරන්නේ. මොකද මේකේ කප් සෙට් එක හොඳට තියෙනවා. ලංකාවේ ඉතින් ඔරිජිනල් ජපාන් ස්පෙයා පාර්ට්ස් හොයාගන්න අමාරුයි. ඉතින් අපි තියෙන ඔරිජිනල් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න. මේ තියෙන ෂොක් වලට සෙට් වෙන කප් දෙකත් හරිම වැදගත්. ෂොක් කවර්ස් දෙක හිර වෙලා තියෙන මේ කප් දෙක නිසා තමයි. මේ දෙක නැති වුණොත් ෂොක් කවර් එක එහෙම හෙල්ලෙන්න ගන්නවා. ඊට පස්සේ උඩ පහළ යනකොට ෂොක් එක ඩැමේජ් වෙනවා කවර් එක. කවර් එක ඩැමේජ් වුණාට පස්සේ ඉතින් ෂොක් එක තමයි ඊළඟ ඩැමේජ් වෙන්නේ. ඔන්න ඔය විදිහට ටී කොලම් ඇසෙම්බලි එක සෙට් කරගත්තා. මේකේ ස්ටෙම් නට් එකට කලින් වොෂර් එකක් එනවා. ඒක අනිවාර්යෙන් දාගන්න. දැන් තියෙන්නේ හැන්ඩල් එක සෙට් කරගන්න එහෙනම්. ඔයගලන්ට පේනවා ඇති හෙල්මට් හෝල්ඩර් එක. CG125 early model වල විතරයි මේ හෙල්මට් හෝල්ඩර් එක ඇවිල්ලා තියෙන්නේ. මටත් ටිකක් මේක හොයාගන්න අමාරු වුණා. ඔයගලන්ගේ බයිසිකල් වලත් මේ හෙල්මට් හෝල්ඩර් තියෙනවා අනිවාර්යෙන් පරිසම් කරගන්න එක. ඒ වගේම තමයි පරණ මොඩල් වල තියෙන තවත් එක විශේෂත්වයක් තමයි ස්විච් සෙට් වල වයර් සෙට් එක. ඒක එන්නේ හැන්ඩල් එක ඇතුලේ. ස්විච් සෙට් එක හදන වීඩියෝ එකත් මම කලින් දාලා තියෙනවා. ඒකත් බලන්න. අපි ඊට පස්සේ මේන් ස්ටෑන්ඩ් එක සෙට් කරගමු. මේන් ස්ටෑන්ඩ් එක සෙට් කරනකොට ඒකේ පින් එක දාලා ඊට පස්සේ බ්‍රේක් පැඩල් එක දාලා වොෂර් එකක් දාලා ලොක් කරන්න තමයි තියෙන්නේ. හැබැයි මේ ඊට ඒ විදිහට සෙට් කරාම ඊට පස්සේ බ්‍රේක් කරනකොට මේන් ස්ටෑන්ඩ් එකත් උඩ පහළ යන්න ගන්න ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ ගොඩක් බයික් වල තියෙනවා. ඉතින් මම මේකට පොඩි විසඳුමක් විදිහට පොඩි මොඩිෆිකේෂන් එකක් කරා. ඒක මොකක්ද කියලා මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. මේන් ස්ටෑන්ඩ් එකේ තියෙන ස්පින් එක සෙට් කරගද්දි ටිකක් පරිස්සමින් මේක අනතුරුදායක වැඩක්. වීඩියෝ එකේ එකපාරට දානවා වෙනකොට මම 3-4 වාර try කරලා තමයි දාගන්නේ. අපි ඊළඟට මඩ් ගාඩ් සෙට් කරගමු. ඔරිජිනල් නිකල් ප්ලේටඩ් මඩ් ගාඩ් වල මම මෙතනදී ස්ටේන්ලස් ස්ටීල් මඩ් ගාඩ් තමයි යූස් කරලා තියෙන්නේ. මොකද CM, CG, CD වගේ බයික් පදින කට්ටිය පොඩ්ඩක් බයික් එකේ දිලිසෙන තියනකට කැමති. රෝල් සෙට් කරනකොට ස්පේසර්ස් ටික හරියටම දාලා අනිවාර්යයෙන්ම ඇක්සල් ග්‍රීස් කරගන්න ඕනේ. ඉස්සර හබ් එකේ ස්පීඩෝමීටර් වර්ම් එක මේකේ තිබ්බ එකම තමයි මම රිපෙයාර් කරලා දැම්මේ. මොකද මේකේ අලුතෙන් ගන්න ගියාම ඒ තියෙන පාර්ට් එක ගොඩක් වෙනස්. ඔයගොල්ලෝ මොනහරි එකට වෙන බයික් එකක් දාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. පිටිපස්සේ මඩ් ගාඩ් එක සෙට් කරන්න කලින් ටේල් ලයිට් එක ඒකට සෙට් කරගන්න. අපිටත් මේ මඩ් ගාඩ් එක සෙට් කරලා ඊට පස්සේ ටේල් ලයිට් එක සෙට් කරන්න ගිහලා පොඩ්ඩක් අමාරු වුණා වැඩේ. දැන් පිටිපස්සේ රෝදෙත් සෙට් කරලා ඊට පස්සේ බ්‍රේක් ලින්කේජ් ටික සෙට් කරගමු. හරි. දැන් එහෙනම් අපි බයික් එකේ හදවත සම්බන්ධ කරගන්න යන්නේ. මුලින්ම අපි පිටිපස්සේ යන දෙක සෙට් කරගත්තා. එන දෙක මාරු කරන්න එපා. මොකද මේ එන දෙක මාරු කරොත් එහෙම එන්ජින් එක ඉස්සරහ පස්සට හෙල්ලෙන්න ගන්නවා. එහෙම වුණොත් ඕගලන්ට දැනෙන්නේ ස්විම් ආම් බුෂ් ගිහිල්ලා වගේ. ඒ වුණාට එන්ජින් එක තමයි ඉස්සරහ පස්සේ යන්න ගන්න. සයිලන්සර් එක නම් පරණ එක තමයි සෙට් කරන්නේ. ඒකට ටිකක් දිලිසෙලා තිබ්බනම් හොඳයි. ඉතින් ස්ටේන්ලස් ස්ටීල් එකකට අප්ඩේට් කරන්නත් හිතුණා. ඒත් මේකේ ඔරිජිනල් සවුන්ඩ් එක වෙනස් වෙයි කියලා එහෙම කරේ නෑ. ඔයගොල්ලෝ ස්ටේන්ලස් ස්ටීල් වලට අප්ඩේට් කරපුවා ඉන්නවනම් ඔයගොල්ලන්ගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟට අපි චේන් එක සෙට් කරගමු. චේන් එක විතරයි මෙතනදී මම මාරු කරේ. මොකද චේන් ස්පොකට් දාලා වැඩි දුවලා තිබ්බේ නෑ. බයිසිකල් හැමෙම එකතන නවත්තලා තිබ්බේ. මට මතකයි 2007 වගේ තමයි අන්තිමටම පැදලා තිබ්බේ. දැන් 2025 තමයි මේක රීස්ටෝරේෂන් කරන්නේ. ඔරිජිනල් කාබලේටර් එක රීස්ටෝර් කරගන්න බැරි තත්ත්වෙ තිබ්බේ. ඉතින් අපි මේකට තායිවාන් කාබලේටර් එක තමයි දැම්මේ. ඊට පස්සේ ඇක්සලරේටර් කේබල් කික් පැඩල් එහෙම සෙට් කරා. එයා ක්ලීනර් එකක් සෙට් කරා. CG125 වල එන්නේ වෙට් එයාර් ෆිල්ටර් එකක්.
ඊට පස්සේ අපි ඉග්නිෂන් පැත්ත සෙට් කරගමු. මේකට මම වෙන බයික් එකක 6 වෝල්ට් ඉග්නිෂන් කොයිල් එකක් තමයි දාලා තියෙන්නේ. ඔරිජිනල් කොයිල් එක වැඩ කරේ නැහැ, චුට්ටක් ඒකේ ස්පාර්ක් එක අඩුවෙන් ආවේ. ඉතින් මම මේකේ බ්‍රැකට් එක මොඩිෆයි කරලා වෙන බයික් එකක ඉග්නිෂන් කොයිල් එකක් දාගත්තා. CG125 ඕල් මොඩල් එකේ යතුරු බැරල් එක එන්නේ මෙතන. ඉතින් ගොඩක් පදිනිල්ල යාළුවෝ මුලින්ම යතුරු බැරල් එක කොහෙද තියෙන්නේ කියලා හොයලා හිටියා. බ්‍රේක් කේබල් එක, ක්ලච් කේබල් එකයි එන්නේ මේ කොටස ඇතුලෙන්. අලුතෙන් ගන්න කේබල් වල ඔරිජිනල් ඒවාට සාපේක්ෂව ගොඩක් වෙනස්කම් ටිකක් තිබ්බා. ඉතින් ඒවත් ටිකක් හේතුවෙන් මොඩිෆයි කරන්න ඕන. දැන් වයරින් හානස් එක සෙට් කරගමු. වයරින් හානස් එක නම් ලොකු අවුලක් තිබ්බේ නැහැ, පොඩි පොඩි තැන් ටික විතර රිපෙයාර් කරන්න තිබ්බේ. මේකේ තාම ප්ලැටිනම් පොයින්ට් තියෙන්නේ. ඉග්නිෂන් සිස්ටම් එක තාම වැඩ කරන්නේ 6 වෝල්ට්. ලයිටින් සිස්ටම් එක විතරක් අපි කොයිල් එක උතලා 12 වෝල්ට් කරලා තියෙන්නේ. මීටර් එක නම් රීප්ලේස් කරන්න උනා, මොකද ඔරිජිනල් මීටර් එක ගියනකොට තිබ්බේ නැහැ. මේකේ ස්පෙයා පාර්ට්ස් වැද්දි පංචිකවත් නම් ගොඩක් බඩු තිබ්බේ නැහැ. හොයාගන්න හම්බුනේ Facebook එකේ න ඕමගම් පැත්තේ, පිළියන්දල පැත්තේ කඩවල වලින් තමයි හොයාගන්න හම්බුනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනදී හොඳ කට්ටක් කෑවට ඒ ලයිට් එක සෙට් කරගන්න. අපි දැන් මේක ස්ටාර්ට් කරන අවශ්‍යම ඔක්කොම කැලේ එක හයි කරලා තියෙන්නේ. අපි මේක ස්ටාර්ට් කරලා බලන්න තාප්පි කොහොමද තියෙන්නේ. මේ අපේ BYD තනක පොල් ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාන ගමන් මේ ප්‍රොජෙක්ට් එකට යාළුවෝ ගොඩක් දෙනෙක් උදව් කරා. ඒගොල්ලෝ හැමෝටම ස්තුතියි. CG125 වල හෙඩ්ලයිට් එක ඇතුලේ තමයි වයර් සොකට් වල කනෙක්ටර් 90ක් වගේ තියෙන්නේ. ඉතින් අපි මේ ටිකත් වයරින් ඩයග්‍රෑම් එකේ විදිහටම සෙට් කරගත්තා. CG125 6 වෝල්ට් මොඩල් එකේ වයරින් ඩයග්‍රෑම් එක ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මේක දාන්නම්. මෙන්න මේ විදිහට අපි අවසාන කොටස් ටික සෙට් කරගෙන වැඩි ඉවර කරගෙන තියෙන්නේ. පෙට්‍රල් ටැංකියේ පේන්ට් එක ගැනත් මම කලින් වීඩියෝ එකක් කරා. ඒකත් බලන්න කියලා මතක් කරනවා. හරි. අපි එහෙනම් බයිසිකලේ ෆයිනල් ලුක් එක මොන වගේද කියලා බලමු. මේක තමයි මම කලින් කිව්ව මේන් ස්ටෑන්ඩ් එකේ තියෙන ප්‍රශ්නේ. මේකට මම පරණ ස්පෝක් කම්බියක් අරගෙන මෙන්න විදිහට ලොක් එකක් හදාගත්තා. ඊට පස්සේ සයිලන්සර් බ්‍රැකට් එකේ යට එනේ ගලවලා මේ විදිහට මේන් ස්ටෑන්ඩ් එකේ පින් එකට මෙන්න මේ ලොක් එක දාලා ආයේ සයිලන්සර් බ්‍රැකට් එකේ යට එනේ ගාලා අද කරගන්න තියෙන්නේ. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් මම මේ වීඩියෝ මෙතනින් end කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදීම හමු වෙමු.